අද මේ සීරීස් එකේ තීම් එක තමයි අපි ස්ටුඩන්ට්ස්ලට කතා කරන don't go with flow. අතේ ඇඟිලි පහ වෙනස් පුතේ. සුළඟිල්ලට කරන්න පුළුවන් දේ මහපට ඇඟිල්ලට කරන්න බෑ. මහපට ඇඟිල්ලට කරන්න පුළුවන් දේ සුළඟිල්ලට කරන්න බෑ. එහෙනම් ඇයි සුළඟිල්ලයි මහපට ඇඟිල්ලයි එකම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගන්නේ? ඒ හින්දා නෙමෙයිද බොහෝමයක් ළමයි අසාර්ථක වෙන්නේ? ඇයි අපි රැල්ලට යන්නේ? ඇයි අපි යුනික්නස් එක අපේ තියෙන අඳුරගන්නේ නැත්තේ? අද අපි කතා කරන්නේ ඔයාට මේ යුනික්නස් කියන එක, Tamanට තියෙන පැෂන් එක විතරයි ඔයා හරියට කරන්නේ. ඔයාගේ පැෂන් එක විතරයි ඔයා හරියට කරන්න නිසා ඔයාට කරන්න පුළුවන්. ඒ හින්දා ඔයා සුළඟිල්ලක් නම් ඔයා තෝරගන්න සුළඟිල්ලට කරන්න පුළුවන් දේ. ඔයා මහපට ඇඟිල්ලක් නම් තෝරන්න මහපට ඇඟිල්ලට කරන්න පුළුවන් දේ. සමහර සිස්ටම්ස් හදලා තියෙනවා වඳුරන්ටයි මාළුවන්ටයි දෙන්නටම පුවක් ගස් නගින්න කියන සිස්ටම්. පුතේ වඳුරට අමුතුවෙන් පුවක් ගස් නගින්න උගන්වන්න අවශ්‍ය නැහැ. හැබැයි මාළුවට පුවක් ගස් නගින්න බැහැ නෙමෙයි. මාළුවා පුවක් ගස් නගින්න අවශ්‍ය නැහැ. මාළුවට ඕනේ පීනන්න මුහුදක්. එනවාද කල්පනා කරලා බලන්න ඔයා just like a monkey ද එහෙම නැත්නම් මාළුවෙක්ද කියලා. ඔයාගේ ජීවිතේ ඔයාම තීරණය කරන්න.